වගේම තමයි මේ ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකේ මෙතන ස්ටෑන්ඩඩ් ටූල් බාර් එක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මොකද්ද ස්ටෑන්ඩඩ් ටූල් බාර් එක කියන්නේ කියලා. ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකේ මේ තුන්වෙනි අයිකන් එක නැත්නම් සේව් කියන අයිකන් එක පාවිච්චි කරලා වුණත් අපිට පුළුවන් මේ පරිගණකයේ කිසියම් ස්ථානයක මේ වර්ඩ් ෆයිල් එක තැන්පත් කරගන්න. නමුත් මේ ඇත්තටම මේ ෆයිල් වල සේව් නැත්නම් මේ ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකේ මේ සේව් අයිකන් එක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් වර්ඩ් ડોකියුමන්ට් එකක කරන වෙනස්කම් සේව් කරගන්න. උදාහරණයක් විදිහට අපි හිතමු මේ when කියන වචනේ පස්සේ මම ටයිප් කරනවා when I කියලා. when I have a question about a Microsoft Office program කියන මම මේක වෙනස් කරනවා. දැන් මට මේ කරපු වෙනස්කම සේව් කරන්න ඕන කියලා. එතකොට තමයි අපි මේ ෆයිල් ක්ලික් කරලා මේ සේව් කියන බටන් එක නැත්නම් සේව් කියන ඔප්ෂන් එක තෝරගන්නේ. නැත්නම් මේ ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකේ සේව් කියන අයිකන් එක ක්ලික් කරන්නේ. මේ ෆයිල් save as කියන ඔප්ෂන් එක මොනකටද පාවිච්චි කරන්න කියලා අපි පසුව අධ්‍යයනය කරමු.